ආයිබෝවන් යාළුවනේ. ඔබ සිතන්නේ බන්ධනාගාරයකින් පැන යාම චිත්‍රපටවල විතරක් වෙන දෙයක් කියලාද? ලෝකෙ සමහර බන්ධනාගාර තිබෙනවා එතනින් පැන යාම ප්‍රායෝගිකව කරන්න අපහසු දෙයක්. මේ වගේ ඇති මල්ටි ලේයර්ඩ් සිකියුරිටි, පැය 24 පුරා කැමරා නිරීක්ෂණ, සන්නද්ධ ආරක්ෂකයන්, විද්‍යුත් වැටවල්, භූගත සංවේදක සහ දැඩි නීති නිසා මේ බන්ධනාගාර ලෝකේ වඩාත්ම ආරක්ෂිත ස්ථාන අතරට පත් වෙලා තිබෙනවා. අද අපි බලන්න යන්නේ ලෝකේ වැඩිම ආරක්ෂාවක් ඇති බන්ධනාගාර 10ක් ගැන. වීඩියෝ අවසානයේ දක්වාම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ලෝකේ පුදුම හිතන සිද්ධි ඔබත් එක්ක බෙදා ගන්න ප්‍රසන්න ලෝකේ YouTube නාලිකාව සමග. අංක 10. HM බන්ධනාගාරය බෙල්මාෂ්. බ්‍රිතාන්‍යයේ තිබෙන බ්‍රිතාන්‍යයේ අල්කට්‍රාස් ලෙස හැඳින්වෙන අතිශය ආරක්ෂිත මේ බන්ධනාගාරය 1991 අප්‍රේල් මාසයේදී විවෘත කළා. මේ බන්ධනාගාරය අක්කර 64ක භූමියක ඉදිකර ඇති අතර දැවැන්ත කොන්ක්‍රීට් බිත්ති වලින් සමන්විත වෙනවා. මෙහි ත්‍රස්තවාදීන්, සංවිධානාත්මක අපරාධකරුවන්, පහතාලකල්ලි නායකයන් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් වැනි දරුණු ගණයේ රැඳවියන් මෙහි රඳවා තබනවා. මෙහි සිටින සිරකරුවන්ගේ සෑම චලනයක්ම CCTV මගින් නිරීක්ෂණය කරන අතර දැඩි ආරක්ෂක පරීක්ෂණ, මල්ටි ලේයර්ඩ් සිකියුරිටි, හදිසි අගුළු දැමීමේ බාධක, ගිනි නිවන ෂටර් ඇතුළු උසස් ආරක්ෂක අංග වලින් සමන්විත වීම මේ බන්ධනාගාරයේ විශේෂත්වයක් වෙනවා. අංක 9. බ්ලැක් ඩොල්ෆින් බන්ධනාගාරය. රුසියාවේ පිහිටි මේ බන්ධනාගාරය 2000 නොවැම්බර් 1 වෙනිදා විවෘත කරනු ලැබුවා. මේ බන්ධනාගාරය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ භයානක අපරාධකරුවන් සඳහා වෙන් කරලා තියෙනවා. මේ බන්ධනාගාරයේ සිරකරුවන් ඇස් බැඳ හෝ ඉදිරියට නැමුණු ඉරියව්වකින් පමණක් රැගෙන යන අතර සෑම මිනිත්තුවකම ආරක්ෂකයන්ගේ දැඩි නිරීක්ෂණයට ලක් වෙනවා. ඒ වගේම මේ වෙනතෙක් මෙතනින් පැන ගිය කිසිදු සාර්ථක සිද්ධියක් වාර්තා වී නැතිවීම මේ බන්ධනාගාරයේ විශේෂත්වයක් වෙනවා. අංක 8. ලා සන්ත බන්ධනාගාරය. 14 වන ආරොන්ඩිස්මන්ට් පිහිටා ඇති මේ ලා සන්ත බන්ධනාගාරය ප්‍රංශයේ වඩාත්ම ආරක්ෂිත බන්ධනාගාර වලින් එකක්. කෙසේ වෙතත් 1978 දී ජැක් මෙස්රිගේ ප්‍රචණ්ඩකාරී පලා යාම සහ 1986 දී පැහැරගත් හෙලිකොප්ටරයකින් මයිකල් ඔජොග්ගේ දර්ශනීය පිටවීම වැනි සිද්ධි නිසාම පසු කාලීනව රජය විසින් විවිධ තීන්දුව తీරන ගනිමින් එහි ආරක්ෂාව තර කරනු ලැබුවා. මෙහි ඇති උසස් ආරක්ෂක පද්ධති, ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ සහ දැඩි පාලන ක්‍රම නිසාම මේ ලෝකේ ප්‍රසිද්ධ බන්ධනාගාර වලින් එකක් වනවා. ඒ වගේම මෙම බන්ධනාගාරයේ ප්‍රධාන විශේෂත්වය වන්නේ ඉහළ පෙළේ ප්‍රභූ සිරකරුවන් සහ ප්‍රමුඛ දේශපාලන චරිත මෙහි රැඳවියන් ලෙස සිටීමයි. අංක 7. ගිටාරම බන්ධනාගාරය. රුවන්ඩාවේ ගිටාරම මධ්‍යම බන්ධනාගාරය මුලින් 1960 ගණන්වල සිරකරුවන් 400-600ක් දක්වා සංඛ්‍යාවක් සඳහා ඉදි කළත් මෙහි පහසුකම් 1994 රුවන්ඩා ජනසංහාරයෙන් පසු සිරකරුවන් 7000කට පමණ සිටිය හැකි ආකාරයට එවක රජය වැඩි දියුණු කරනු ලැබුවා. ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සිරකරුවන්ට දින ගණනක් පාවහන්වත් නොමැතිව සිටගෙන සිටීමට සිදුවුණු අතර එමගින් දරුණු ආසාදන හා අත්පා කපා ඉවත් කිරීමට සිදු වෙලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය මූලික සනීපාරක්ෂක පහසුකම්වත් නොමැති නිසා දරුණු ලෙස පැතිර යන රෝග සහ මන්ද පෝෂණය නිසා දිනකට රැඳවියන් කිහිප දෙනෙකු මිය යන මාරාන්තික පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසාම ඉතිහාසයේ අධික තදබදයක් තිබූ බන්ධනාගාරයක් ලෙස මේ ප්‍රසිද්ධ වුණා. ඒත් දැඩි ආරක්ෂාව සහ පාලන ක්‍රම නිසා කිසිවෙකුටත් පැන යාම ඉතා පහසු වුණේ නැහැ. අංක 6. බෑන් ක්වාන් මධ්‍යම බන්ධනාගාරය. බැංකොක් හිල්ටන් යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන මේ බන්ධනාගාරය දැඩි නීති සහ ආරක්ෂාව සඳහා ප්‍රසිද්ධ බන්ධනාගාරයක්. මේ බන්ධනාගාරයේ ඉන්නේ මරණ දඬුවම නියම වූ සිරකරුවන්. ඒ වගේම මෙහි සිටින සිරකරුවන් හට චලනය දැඩි ලෙස සීමා කරලා තියෙනවා. චලනය පාලනය කරන්න උපක්‍රමයක් ලෙස කකුල් දෙකට යකඩ දම්වැල් දැමා වෑල්ලින් කරනවා. ඒ වගේම සෑම කොටසක්ම නිරන්තර නිරීක්ෂණයට ලක් වෙනවා. කොහොම වුණත් 2018 වන විට බන්ධනාගාරයේ සිරකරුවන් 6000ක් පමණ ඉඳලා තියෙනවා. මේ දැඩි නීති රීති සහ සිරකරුවන්ට සලකන ආකාරය බැලුවම සමහර අයකට හිතෙන්න පුළුවන් මේක බන්ධනාගාරයක්ද එහෙමත් නැත්නම් වදකාගාරයක්ද කියලා. මේ සම්බන්ධව ඔබට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. අංක 5. ෆුජු බන්ධනාගාරය. 1935 ආරම්භ කරනු ලබන මේ බන්ධනාගාරය ජපානයේ විශාලතම සහ වඩාත්ම ආරක්ෂිත බන්ධනාගාර වලින් එකක්. ජපානයේ විනය සහ ආරක්ෂාව ලෝකයේ ඉහළම මට්ටමක පවතින නිසා මෙහි සෑම ක්‍රියාවක්ම නිශ්චිත කාලසටහනකට අනුව සිදු වෙනවා. විනය කඩකිරීම සඳහා දැඩි දඬුවම් හඳුන්වා දී තිබෙනවා.
සිරකරුවන් නිදහස් වීමෙන් පසු ඔවුන් අතින් නැවත නැවත අපරාධ වීම අවම කිරීම අරමුණු කරගනිමින් සිරකරුවන් වෙනුවෙන් විවිධ වෘත්තීය පුහුණු සහ පුනරුත්ථාපන වැඩසටහන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාරය තුල ක්‍රියාත්මක වෙනවා. අංක 3 පෙලිකන් බේ ප්‍රාන්ත බන්ධනාගාරය. කැලිෆෝනියාවේ ක්‍රසන්ට් නගරයේ පිහිටි පෙලිකන් බේ ප්‍රාන්ත බන්ධනාගාරය 1989 දී තමයි විවෘත කරලා තියෙන්නේ. අක්කර 275ක භූමි ප්‍රමාණයක මෙම බන්ධනාගාරය විද්‍යාත්මක කරුණු සලකා බලා නිර්මාණය කර ඇත්තේ විශේෂයෙන්ම ඉහළ අවදානම් සිරකරුවන් මෙහි සිටින නිසා. ඒ වගේම ඉහළම මට්ටමේ අධීක්ෂණයක් මෙම සිරකරුවන් සඳහා අවශ්‍ය නිසා. මෙම බන්ධනාගාරය තුල ක්‍රියාත්මක වන ස්පෙෂල් හවුසින් යුනිට් එහෙමත් නැත්නම් SHU යන දැඩි හුදකලා රැඳවුම් ක්‍රමය නිසා මේ බන්ධනාගාරය ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. පෙලිකන් බේ ප්‍රාන්ත බන්ධනාගාරයේ ආරක්ෂක නිවාස ඒකකය එහෙමත් නැත්නම් SHU නොහොත් හුදකලා සිර කඳවුරේ සිරකරුවන් 1500ක් දිනකට පැය 22කමාරක් තනිවම දිග අඩි 7 පළල අඩි 11ක පමණ ප්‍රමාණයේ ජනෙල් නොමැති සිරකුටියක කාලය ගත කරනවා. ඉතිරි මිනිත්තු 90 ගත කරන්නේ තනිවම කොන්ක්‍රීට් බිත්ති වලින් වටවුණු ව්‍යායාම කරන ස්ථානයේ. දුරකථන ඇමතුම් සඳහා අවසර නොමැති අතර බාහිර සම්බන්ධතා රහිත සංචාරයක් පමණක් ඉඳ හිට මෙම සිරකරුවන්ට ලැබෙනවා. ඒ වගේම අතිනවීන තාක්ෂණය සහ දැඩි ආරක්ෂක නීති ක්‍රියාත්මක වීම මෙම බන්ධනාගාරයේ තවත් එක් විශේෂත්වයක්. අංක 2 ඇල්කට්‍රාස් ෆෙඩරල් බන්ධනාගාරය. මොහොත මැද දූපතක පිහිටි ඇල්කට්‍රාස් ෆෙඩරල් බන්ධනාගාරය ලෝකේ වඩාත්ම ප්‍රසිද්ධ ආරක්ෂිත බන්ධනාගාරයක්. 1934 සිට 1963 දක්වා ක්‍රියාත්මක වූ ද රොක්, ඇල් කපෝන් සහ මැසින් ගන් වැනි ෆෙඩරල් පද්ධතිය වඩාත්ම භයානක සහ පාලනය කළ නොහැකි අපරාධකරුවන් පාලනය කිරීම සඳහා මෙම බන්ධනාගාරය නිර්මාණය කරලා තියෙනවා. මේ සිරකරුවන් 1576ක් පමණ ඉඳලා තියෙනවා. මේ බන්ධනාගාරයේ වටේම ඇති මුහුද නිසා සහ දැඩි ආරක්ෂාව නිසා මෙතනින් පැන යාම ඉතාමත් අපහසු කාර්යයක් කියලා විශ්වාස කළා. එහෙත් 1962 දී සිරකරුවන් 3 දෙනෙක් මෙම බන්ධනාගාරයෙන් පලා ගොස් අතුරුදහන් වූ සිද්ධිය අදටත් අභිරහසක්. ඉන් පෙර අවස්ථාවේදී රැදවියන් 36 දෙනෙකු පැන යාමේ උත්සාහයෙන් 14ක් පලා ගොස් තිබුණා. බොහෝ දෙනෙක් නැවත අත්අඩංගුවට ගෙන තිබූ අතර කිහිප දෙනෙක් මිය ගියා. පසු කාලීනව අතිශයින් ඉහළ මෙහෙයුම් සහ නඩත්තු වියදම් අධික වීම හේතුවෙන් 1963 දී අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මේ බන්ධනාගාරය වසා දැමීමට තීරණය කළා. වර්තමානයේ මේ භූමිය සංචාරකයන් බහුලව සංචාරය කරන කෞතුකාගාරයක් ලෙස ක්‍රියාත්මක වනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ලෝකේ වඩාත්ම ආරක්ෂිත බන්ධනාගාරය ලෙස සැලකෙන ADX ෆ්ලෝරන්ස් ගැන. මෙය සුපර්මැක්ස් බන්ධනාගාරය ලෙසත් හඳුන්වනවා. මේ රඳවා සිටින්නේ ලෝකේ භයානකම අපරාධකරුවන්, ත්‍රස්තවාදීන් සහ ජාත්‍යන්තර අපරාධ නායකයන්. 1993 දී විවෘත කරන ලද මෙම බන්ධනාගාරය කොලරාඩෝවේ ෆ්‍රොමෝට් ප්‍රාන්තයේ තමයි ඉදි කරලා තියෙන්නේ. මෙහි සිටින සිරකරුවන්ට දිනකට පැය 23ක් අඩි 7-12 කොන්ක්‍රීට් කුටිවල තමයි ඉන්න තියෙන්නේ. මෙහිදී සිරකරුවන් සම්පූර්ණයෙන්ම හුදකලා සිරගත කිරීම සඳහා තමයි මෙම බන්ධනාගාරය නිර්මාණය කරලා තියෙන්නේ. මේ රැඳවියන් මිනිස් සම්බන්ධතා සහ අනෙකුත් සිරකරුවන්ගේ හුදකලා කරලා තියෙනවා. ඔවුන්ගේ කුටිවල කොන්ක්‍රීට් ඇඳක්, මේසයක්, පුටුවක් සහ වැසිකිළියක් අඩංගු වෙනවා. මෙම බන්ධනාගාරයේ ක්‍රියාත්මක වන ආරක්ෂක තොරතුරු ගත් කල නවීනතම ආරක්ෂක තාක්ෂණය, කැමරා පද්ධති, සංවේදක සහ සන්නද්ධ ආරක්ෂාව, අඩි 12ක ලේසර් කම්බි වැටවල්, මුරකුළුණු, පීඩන පෑඩ්, ලේසර් බාල්ක, ඒ වගේම දුරස්ථ පාලක වාහනේ දොරවල් 1400ක් පමණ තිබෙනවා. මෙවැනි ආරක්ෂාවක් ඇති ස්ථානයකින් පැන යාම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් ලෙස සලකන්න පුළුවන්. ඉතින් යාළුවනේ, මේ තමයි ලෝකේ වැඩිම ආරක්ෂාවක් ඇති බන්ධනාගාර 10ක් ගැන විස්තර. ඔබට වඩාත්ම පුදුම හිතුනේ මොන බන්ධනාගාරය ගැනද? කමෙන්ට් එකකින් අපිට කියන්න. ඔබට මෙවැනි ලෝකේ පුදුම හිතෙන ස්ථාන, ඉතිහාසය සහ විස්මජනක තොරතුරු ගැන තවත් වීඩියෝ බලන්න කැමති නම් ප්‍රසන්න ලෝකේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් on කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඔබේ යාළුවන්ටත් share කරන්න. නැවතත් රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.